ඉතින් මේ බලාගෙන ඉන්නේ අපේ ඊළඟ සංචාරය පටන් ගන්න ගුවන් යානයක. ඉතින් ඔයාලටත් හිතන්න පුළුවන්ද අපි මේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් රට ගැන කිව්වොත් නම් මේක ඔයාලා ගොඩක් දන්න යුරෝපයේ තියෙන රටක්. මේ රට හරිම ප්‍රසිද්ධයි දෙවන ලෝක යුද්ධයත් එක්කත් සම්බන්ධ වෙලා තියෙන රටක් විදිහට. ඉතින් රට ගැන කියනවා රටේ නම තමයි පෝලන්ත. අපි ආවේ පෝලන්තේ රැකෝ කියන නගරයට. ඉතින් මේ රැකෝ කියන නගරේ කිට්ටුව තමයි ඔගොල්ලෝ දෙවන ලෝක යුද්ධය අහලා තියෙන අවුස්විච් කියන වදකාගාරය තියෙන්නේ. ඉතින් අපේ මේ ගමනේ කාර්මුණක් ඒක බලන්න යන එක. ඔයගලන්ට මේ දකින්න තියෙන්නේ එහෙ ගොඩක්ම ප්‍රසිද්ධ ස්ට්‍රීට් ෆුඩ් එකක්. ඉතින් මේක එක විදිහක බන් එකක් වගේ එකක්. මේක ගොඩක් ගණන් අඩු කෑමක්. ඊළඟට අපි මේ ආවේ ක්‍රැකෝ වල සිටි සෙන්ටර් එකට එහෙම නැත්නම් ස්ක්වයර් එකට. ඉතින් මේක ගොඩක් ලස්සන ඒරියා එකක්. ඒ වගේම මේක වෙනම කල්චරල් එලිමන්ට්ස් ටිකක් තියෙන තැනක්. ඉතින් අපි ඒදී ලස්සන ලෙගෝ වලින් කරපු නිර්මාණ ටිකක් දැක්කා. ඉතින් මේ ලෙගෝ නිර්මාණ ඔක්කොම කරලා තිබ්බේ මේ ඕල්ඩ් ටවුන් එකේ ස්ක්වයර් ගාව තියෙන මැක්ඩොනල්ඩ් එකේ. ඉතින් මේකේ ලස්සනට ලෙගෝ නිර්මාණ කරලා හැඩගස්සලා තිබ්බා. ඉතින් අපි ඒකත් බලාගෙන ඕල්ඩ් ටවුන් එකේ ස්ක්වයර් එකට එද්දී අපි දැක්ක වර්ල්ඩ් ක්ලයිම්බින් චැම්පියන් එක. ඉතින් මේක හරිම කෝයින්සිඩන්ස් එකක්. මොකද අපි ප්ලෑන් කරලා ආපු ගමන නෙමෙයි. ඉතින් අපිටත් පුළුවන් වුණා මේ වර්ල්ඩ් ක්ලයිම්බින් චැම්පියන්ෂිප් එක වෙන්නේ කොහොමද කියලා බලාගන්න. ඉතින් ඒකෙදී විවිධ තරංකාරයෝ තරංකාරණියන් හිටියා. ඒගොල්ලෝ කොහොමද මේ ක්ලයිම්බින් රේස් එක කරන්නේ, කොච්චර වේගකින් යනවද, මොන වගේද කියන එකත් අපිට බලන්න පුළුවන් වුණා. ඒකත් හරිම ලස්සන අත්දැකීමක් වුණා. අහම්බයක් වුණත් ඒක අපිට හරිම ලස්සන අත්දැකීමක් වුණා. ඉතින් ඔයගලන්ට පේන්නේ මේ එක තරඟ ඉසව්වක් දැන්. No, 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 it's big manifestation. Yeah, please pay you. Oh, the start. ඉතින් ඒ තරඟ එහෙමත් බලලා අපි හිමීට මේ ස්ක්වයර් එකේ ඇවිදින්න පටන් ගත්තා. ඉතින් ඔයගොල්ලන්ට මේ පේන්නේ එක එක ආපන ශාලා රෙස්ටොරන්ට් ඒගොල්ලන්ගේ මේක සමයක හන්ද එළියට කොහොමද සර්විස් එක දෙන විදිහට හදලා තියෙන්නේ කියලා. ඉතින් මේ ගොඩාක් ඒවා සෙල්ෆ් සර්විස් උත් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට ගිහින් ඉවරලා එතන ඉඳගත්තා පස්සේ වේටර් කෙනෙක් ඇවිල්ලා ඕඩර් එක අරන් යනවා. ඉතින් පෝලන්ඩ් වල ෆුඩ් කල්චර් එක ටිකක් වෙනස්. විශේෂයෙන් මේ ඕල්ඩ් ස්ක්වයර් එකේ ඕල්ඩ් ටවුන් එකේ මේ ස්ක්වයර් එක හරිය තියෙන රෙස්ටොරන්ට්ස් වලින් කෑම ගන්නවනේ ඒවා ටිකක් ගණන්. ඉතින් ඊට අමතරව ගොඩාක් ගණන් අඩුවට කෑම ගන්න පුළුවන් ඔප්ෂන්ස් ගොඩක් මෙහි තියෙනවා. මේ තියෙන්නේ එක මේ ස්ක්වයර් එක මැද්දෙම තියෙන ටවර් එකක්. මේ ටවර් එක සෑහෙන පරණ ටවර් එකක්. මේක ක්ලොක් ටවර් එකක් විදිහටයි තියෙන්නේ. ඒක හැබැයි මේ වගේ ස්කල්ප්චර්ස් එක නිර්මාණ ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ බිල්ඩින්ග්ස් ගොඩාක් ඒවා පරණ ඒවා. ඉතින් මේකේ තිබ්බ බිල්ඩින්ග්ස් මේ විදිහටම ප්‍රිසර්ව් කරලා තමයි මේගොල්ලෝ මේ නගරය මේ විදිහට පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි මේ ඉන්න කොටසට යටින් මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙන එහෙම නැත්නම් මේගොල්ලෝ හොයාගෙන තියෙනවා කැනීම් කරලා 2005 වගේ කාලෙදී ඉස්සර තිබ්බ ඕල්ඩ් ටවුන් එක. එහෙම නැත්නම් මේ ක්‍රැකෝ ස්ක්වයර් එක කියන එක. ඒකත් බලන්න ගියා. ඉතින් අපි ඒ වීඩියෝ එක ඉස්සරහා වෙලාවකදී ඔයගලන්ට අරගෙන එන්න. මේ පේන්නේ මේ වගේ අශ්ව කරත්ත තියෙනවා. මේ වගේ එකක පොඩි ගාණක් දීලා ඔයගලන්ට ටුවර් එකක් යන්න පුළුවන්. ඒක වෙනම අත්දැකීමක් වේ. මේක ගොඩාක් දුර යන ටුවර් එකක් නෙමෙයි. මේගොල්ලන්ගේ විවිධ මිල ගණන් විවිධ සංචාර තියෙනවා. ඒකක් කතා කරගෙන ඔයගලන්ට යන්න පුළුවන්. ඊළඟට මෙන්න මේක තමයි ක්ලෝත් හෝල් එක කියන්නේ. එහෙම නැත්නම් මේක තියෙන්නේ අර ස්ක්වයර් එක මැද්දෙමයි. ඉතින් මේ ක්ලෝත් හෝල් එකට ගියාට පස්සේ මේකේ ගොඩාක් තියෙන්නේ පරණ එක එක සාම්ප්‍රදායික දේවල්, සාම්ප්‍රදායික ආභරණ, ඇඳුම් මේ වගේ දේවල් තමයි ඔයගලන්ට ගොඩක් සුවිනියර්ස් හිම ගන්න මේක හොඳ ස්ථානයක්. ඉතින් මෙන්න මේකට යටින් තමයි මම අර කලින් කියපු අත්තර පරණම ඕල්ඩ් ටවුන් එක. ඒක බලන්න ගියාම අපි ගොඩාක් ලස්සන දේවල් දැක්කා. ඒක අපි ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්න. ඉතින් මේ වගේ ගල් වලින් කරපු විවිධ නිර්මාණ ඊට අමතරව ඒගොල්ලන්ගේ සාම්ප්‍රදායික කලා නිර්මාණ වගේ ගොඩාක් දේවල් මෙතන තියෙනවා. මෙතන ඇඳුම් වල ඉඳන් විවිධ වර්ග තියෙනවා. ඉතින් ස්වීනියර්ස් ගන්නවා නම් එහෙම මේක තමයි හොඳම තැන. ඉතින් මෙතන ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඊළඟට මකර තමයි ක්‍රැකෝ වල ප්‍රධාන සංකේතය තියෙන. ඒකට වෙනම ස්ටෝරි එකක් තියෙනවා. වෙනම ලස්සන කතාවක් තියෙනවා. අපි ඒකත් අපේ ඉස්සරහා වීඩියෝ වලදී ඔයගලන්ට කියන්නම්. ඉතින් මේ චර්ච් එකත් මේ ඕල්ඩ් ටවුන් ස්ක්වයර් එක මැද්දෙම තියෙන චර්ච් එක. මේකත් ගොඩාක් ප්‍රසිද්ධ පල්ලියක්. සෑහෙන පරණ චර්ච් එකක්.
ඉතින් මේ චර්ච් එකත් අපිට බලන්න යන්න පුළුවන්. මේ චර්ච් එකේ යටට ඒ කියන්නේ මීටර් 5ක් 6ක් වගේ යටට පරණ චර්ච් එක තිබ්බ ටිකත් අපිට බලන්න යන්න පුළුවන්කම තියෙනවා පොඩි ගාණක් දීලා. ඉතින් ඊට පස්සේ අපි හිමීට ඕල් ටවුන් ස්ක්වයර් එකකින් එළියට ඇවිල්ලා පොඩ්ඩක් වටේ බලන්න ඇවිදන් ගියා. ඒ ඇද මේ පාරවල් ඔක්කොම පරණ පාරවල්. ඒකන්ද ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කොබල් ස්ටෝන් අල්ලපු පාරවල් විදියට. ඉතින් මේ පාරවල් එකක්වත් තාර දාලා නෙමෙයි තියෙන්නේ, කොබල් ස්ටෝන් අල්ලලා එහෙම නැත්නම් කළු ගල් අල්ලලා තියෙන්නේ. ඒ වුණාට ඒවා හරිම ලස්සනට මේන්ටේන් කරලා තියෙනවා. ඉතින් අපි කලින් ප්‍රංශය ගියාට පස්සේ පෝලන්ඩ් වලදී අපි දැක්ක දේ තමයි ප්‍රංශයට සාපේක්ෂව සෑහෙන පිරිසිදුයි, සෑහෙන පිළිවෙලයි, මිනිස් තැන් වල කුණු දාලා තියෙන අවස්ථා ගොඩක් අඩුයි. ඉතින් අපි කලින් ගිය සතිය සමයක තිබ්බට මේ සතිය අපි අද තිබ්බේ ටිකක් පැස්ස. ඊපස්සේ අපිට බඩගින්නක් ආපුවම අපි කන්න ගියා. අපි කන්න ගියේ බේකරි එකට. ඉතින් ඇත්තටම ඕගොල්ලෝ බජට් ට්‍රිප් එකක ඉන්නවා නම් බේකරි සමා පෝලන්ඩ් වල ගණන් අඩුම ඔප්ෂන් එක. ඉතින් අපි කාපු කෑම ටික ගොඩක්ම රහයි. අපිට ගියේ ලංකාවේ සල්ලින් රුපියල් 4000ක් වගේ ගාණක්. ඊට පස්සේ අපි ඇවිදන් එද්දී මේකට කියන්නේ බාබකාන් කියලා. මේක ෆෝටිෆයිඩ් ගේට්වේ එකක්. එහෙම නැත්නම් මේක තමා මෙන්න මේ ඕල් ටවුන් එකට ඇතුල් වෙන්න තිබ්බ මධ්‍යස්ථාන විදිහට සලකන්නේ. ඉතින් මෙතන ෆෝටිෆයිඩ් ගේට්වේ එකක් හන්ද මේක ආරක්ෂාවට තමා පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ ඕගොල්ලන්ට දකින්න තියෙන්නේ ඒකේ ආකෘතියක්. රකෝල ගොඩක් ට්‍රෑම් කාර්ස් එහෙම තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මහ පාර හරහාම යන ට්‍රෑම් ලයින්ස් ගොඩක් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ට්‍රෑම් එකේ ගමනත් හරිම ලස්සන අත්දැකීමක් වෙයි. ඉතින් ක්‍රැකෝ කියන්නේ යුනෙස්කෝ recognized heritage city එකක්. ඒකන්ද එක විදිහක වෙනස්කම් ටිකක් අපිට දකින්න පුළුවන් සාමාන්‍ය අනිත් පෝලන්තයේ තියෙන නගරයකට වඩා. පස්සේ මේ ගොඩක් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල ඇත්තටම සිටි එක ඇතුලේ ට්‍රෑම් පාවිච්චි කරන එක ගොඩක් වැඩි. ඊට අමතරව මේ වගේ බස් ගමන් කරනවා සිටි එක පුරා. අපි හෙට දවස ප්ලෑන් කරලා තියෙන්නේ අවුට්ස්විච් පොතකාගාරය බලන්න යන්නයි. ඒකන්ද අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒකත් ඕගොල්ලන්ට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එතකන් ඉතින් අපි ගිහින් එන්නම්.